සිහිනගෙනින කුමාරියේ කතාවට ආදරය කරන ඔයාලා ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ ටානියා ක්‍රිස්ටිනා හමුව දකින්න චාල්ස් අහන දෙයක් සම්බන්ධව. වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක මුලින්ම subscribe කරලා එකතු වෙන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න share කරන්න කියලා. ඇත්තටම යාළුවනේ ටානියා හම්බ වෙන්න නෙමෙයි ඇත්තටම ක්‍රිස්ටිනා බංගලාවට එන්නේ සත්සර්ණිව මුණ ගැහෙන්න. ඉතින් කොහොම වුණත් එකට මගාව හිර කරන්න ප්ලෑන් එකක් ගැහුවට මතීෂ කොහොමින් හරි මගෑරිලා ක්‍රිස්ටිනා බංගලාවට එනවා. ඉතින් රතුවක්කත් හරිම කපටිනේ. එයාට කොහොමත් ඕන මතීෂගෙන් මේ ක්‍රිස්ටිනාවත් කිසිම කෙනෙක් මතීෂට ලං වෙනවට අකමැති හින්දා ඉතින් රතුවක්කට මේ හැමදේම තේරෙනවා. සීරිල් මතීෂ එක්ක එකතු වෙලා මේ කරන්නේ ක්‍රිස්ටිනා තොරතුරු දැනගන්න එක නතර කරන්න කියලා එයා ඒක කිව්ව නිසා එයා ඇත්තටම විස්තර ක්‍රිස්ටිනා එක්ක කතා කරනවා කොහොම වුණත්. ඉතින් මේ විස්තර දැනගත්ත හින්දා තමයි බංගලාවට ක්‍රිස්ටිනා ගියාට පස්සේ මොන වගේ සිද්ධියක් වේවිද කියලා දැනගන්න පුළුවන් වෙන හින්දා තමයි ඔහේ එයාට යන්න ආරෙන්නේ. ඉතින් කොහොම වුණත් ටානියාව මුණ ගැහෙනවා. ඉතින් ටානියා ක්‍රිස්ටිනා හම්බ වෙලා කතා කර ඉන්නකොට ඇත්තටම චාල්ස් දකිනවා. ඉතින් එතනට අනිවාර්යෙන් ඇවිල්ලා කතා කරાવી. කවුද මේ? මොකටද මේ ඇවිල්ලා තින්නේ කියලා. මොකද දැන් චාල්ස්ටත් ටානියා ගැන පොඩි සැකයක් ඇති වෙලානේ තියෙන්නේ. හැම වෙලාවෙම වගේ ෂෙරින් කියන්නේ ටානියා මොකක් හෝ දෙයක් කරනවා ඇති කියලානේ. ඉතින් ඒ හින්දා ඒ සැකේ නිසාම තමයි ඒ උනාට තවත් එකක් තමයි ටානියා චාල්ස්ටත් හැම වෙලාවෙම අපහාස කරන්නමනේ උත්සාහ කරන්නේ. ඉතින් දැන් මේකත් හොඳටම තේරිලා තියෙනවා. ඒ හින්දා තමයි චාල්ස් අහන්නේ මේ කවුද මොකටද ඇවිල්ලා තින්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ඇත්තටම කියනවා මේ සත්සර්ණිය මුණ ගැහෙන්න තමයි ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ මේ ළමා නිවාස කෙනෙක් කියලා. ඔන්න යාන්තමට ඒ ප්‍රශ්නෙන් මග අරින්න හිතනවා. ඉතින් කොහොම වුණත් ඒ කිව්වදී ඇත්තටම චාල්ස්ට පිළිගන්න පුළුවන් කමක් නැහැ. මොකද බැලු බැලමට එයා ළමා නිවාස කෙනෙක් නෙවෙයි කියන එක හොඳ ආකාරවම පැහැදිලිවම පේනවනේ. ඉතින් ඒ හින්දා චාල්ස් අනිවාර්යෙන් ටානියාට බණීවි බොරු කියලා මාව ගුණාට අන්දන්න නම් හිතන්න එපා ටානියා කියලා. ඉතින් ඔයාට සුබ දවසක් මං ගෙනියන්නම්.